ගෑණිගේ ફોකස් එක කඩනවා එකකට බයින්න දෙන්නේ මේ කාංචනාට අරෝමියෝ කියන්නේ තමුසේ මොකටද මාව බැඳගත්තේ ඒ කිව්ව බැඳ ගන්න බෑ එහෙම ඇවිල්ලා අම්මට මොවා බැන්නේ දැන් ඔන්න රැයට බීලා එනවා කියහන්කෝ හරි දැන් මේක ඩෙවලොප් කරගන්න පුළුවන් තම තමන්ගේ දැනුම අනුව මම නිකන් පොඩි මග පෙන්වීමක් තමයි මේ කරන්නේ බීලා ආවම ගෑණි බයිනවනම් ඔන්න මේ ගෑනු දන්නේ නැහැ මේක ගෑණි බයිනවනම් මේක ඔය උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිවින්ටද ගෑනුන්ට බල දන්නේ නැහැ මොකක්ද කියලා බලමු රිස්ක් එකක් කියලා බලමු හරි බීරාම ගෑණි බයිර කාල කන්‍යා වගේ අදත් බීගෙන ඇවිල්ලා කියලා බයිනවනේ බයිනකොට මචං දැන් ඔබ කැමති නැත්නම් ඒ බීපු එකට බයිනවට හරි ඔබට මේ ප්‍රශ්නේ මචං වෙනතකට යොමු කරන්න පුළුවන් හරි ඔබට පුළුවන් කන් නැතුව ඉන්න හරිද කන් නැතුව ඉන්නවා එතකොට ගෑණි ටික වෙලාවකින් බීපු එකට බැනලා ඔය බීලා මෙතර මහන්සියලා මම උයලා මෙතන බලන්න පුළුවන් මූණ මේ කැම ටිකක් හදලා තිබ්බේ නැත්නම් එහෙම මැරෙන්න හදනවා මෙතන මේ උයලා තියෙන මේක කන්නේ කාලකන්නිකමට බීලා එහෙම බයිනවනේ එතකොට කියන්න ඕනේ කන්න පුළුවන් නෑ මේක මෙලොරක් නෑ මේක ජීවිත අවදානමක් ගන්න ඇවිල්ලා රිස්ක් එකක් තියෙනවා හරිද කියලා කියන්න එහෙම කිව්වහම ආන්න මචං බීපු එකට බයින් එක නවත්තලා අරකට බයින්න පටන් ගන්නවා හරිද අව මම උයනවා තමයි මෙතන කන්න බැරි ඒක කොහොම බැනුම් අහන එක නැති වෙන්නේ නෑ නමුත් ඒකෙන් ආතල් එකක් ගන්න පුළුවන් ඒ කියන්නේ ගෑණිව එහෙම යවලා අර ඊට පස්සේ දැන් ඔන්න ගෑණිගේ ફોකස් එක කඩනවා එකකට බයින්න දෙන්නේ ඒක බයිනවා කොහොමද බයිනවනේ ඒ බේස් ලයින් එක එතන තියෙනවා නමුත් අපි තනියෙන් ආතල් එකක් ගන්නවා ගෑණි එක එක ඒවාට බයිනව බලනවා බීලත් විනෝදයි අපි ඔයපුවා තමයි කන්න බැරි මගුල අර ඔෆිස් එකේ අර උඩැක්කි ගේන ගෙදරින් ගේන ඒවා හොඳයි රහයි මේ අපි මේ ගෙදර උයන ඒවා තමයි මේ කන්න බැරි මම දන්නවා අර කාංචනා කියලා එකක් එහෙම ඉන්නේ අර කියලා කියනවා හරි එහෙමනේ බයින්නේ මචං එතකොට බයින්නේ එහෙම එතකොට ආතල් එක ඇති නම් එතනින් නතර කරත හැකි නැත්තම් කියන්න ඕනේ මේ කාංචනාට අරෝමියෝ කියන්නේ එතකොට බීපු ප්‍රශ්නෙත් ඉවරයි බීපු ප්‍රශ්නෙත් ඉවරයි කෑම රහලදී ප්‍රශ්නෙත් ඉවරයි දැන් අලුත් එක මොකද කාංචනා දැන් අරලා කාංචනාත් එක්ක නෙමෙයි එතනින් එහාට මේක ඩිරෙක්ට් කරන්න පුළුවන් දෙවිදියක් තියෙනවා හරිද උඹට ඕනේ උඹටම බැනුම් අහන්න නම් එතනින් එහාට ඒකට දෙන්න තියෙන උත්තර වෙනස් උඹට ඕනේ දැන් උඹට බයින් එක නවත්තලා වෙන කාට හරි බන්නන්න ඒවට තියෙන වෙන උත්තර ඒ කියන්නේ කාංචනාගේ සීන් එකට ආවට පස්සේ පොඩි වයියන්සන් අන්න දැරෙන්න කියලාම තීරණය කරලා හරිද ඔප්ෂන් ඒ තමයි දැන් උඹට දිගටම මටම බැනුම් අහන්න ඕන නම් මට කාංචනා බේරන්න ඕන කාංචනා බේරන්න ආයේ මට බැනුම් අහන්න ඕන නම් හරිද මට කර හොඳ නැද්ද කියන්නේ ඒ විදිය හරි ආපහු මට බැනුම් අහන්න ඕන නම් කියන්නේ මේ කාංචනාට බොරුවට බයින්න එපා හරි කාංචනාට බොරුවට බයින්න එපා කාංචනා කොච්චර තමුසලාගේ පවුලක ඉන්නවද ඔයි මේ එහෙම එකේ ඒ වගේ මේ ලක්ෂණ ගෑණිය තමන්ටම දිගටම අර තමුසලා නංගි ඉන්නව වැඳිරියක් වගේ ඉවහම තමන්ටම බැනුවා එහෙම නැත්තම් ඔන්න අපිට බයින් එක ඔතනින් ඩයිවර්ට් කරන්න පුළුවන් වෙන පැත්තකට ඔප්ෂන් B ඒ තමයි හරි බොරුවනේ මේ වැඩක් නෑ කාංචනාගේ මගුල් හරිද බලනකො තමුසලාගේ නංගි වෙන ගෑම අම්මට සිරි ඔන්න ට්‍රැක් එක මාරුනම් නංගිගේ පැත්තට තමුසේ මොකටද මාව බැඳගත්තේ ඒ කිව්ව බැඳ ගන්න බෑ ඕක ඊහැටි මන් දන්නේ තවන් ටැක්ටිකලි හැන්ඩල් කරනවා ගෑණි ලව ගෑණිගේ පවුලේ උට ගන්නවා
එතකොට නංගිට බයිනවා. නංගිට බයිනකොට තමුසේ නිකන් මේ උන් කොච්චර හොඳට බලනවකෝ පවුල් කනවද කියලා. මස්සිනා බලනවකෝ. ඌ කොච්චර හොඳ එකද. ඔව් ඌත් ඉතින් තමුසේ වගේ මේකක් දන්නේ. කියලා අම්මා. එහෙම ඇවිල්ලා අම්මට මොකද දන්නේ. අම්මා කිව්වා මේ ගෙදර ආවම මට. ඔව් තමුසෙත් එක්ක ඉන්නවට අම්මාට දෙන්න ඕනේ. මණි බෑග් කරන්නේ. මණි බෑග් ගත්තරන්. එහෙම මචං එහෙම යව්ව හැකි දැන්. ප්‍රදා දැන් අන්තිමට බැනලා තියෙන්නේ බීපු එකට නෙමෙයි. බැලුවා ගන්න රිස්ක් එක තියෙනවා. කොහොමත් බයින් එක පොඩි ආතල් එකක් ගත්තා ඉවරනේ.